7:40. Welcome back to my YouTube channel. මේ මගේ ඉරිදා දවසක්. ඒත් මේක වෙනදා ගේන වීකෙන්ඩ් බ්ලොග් එක වගේ නන් නෙවෙයි. සාමාන්‍යයෙන් වීකෙන්ඩ් බ්ලොග් වල එන්නේ අපි වීකෙන්ඩ් එකේ මොනවද කරේ කියන එකනේ. ඒත් අද බ්ලොග් එකෙන් මම ඔයාලට කියන්නේ මගේ ප්‍රොඩක්ටිව් සන්ඩේ එක ගැන. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගට මාත් එක්ක බලන්න. සාමාන්‍යයෙන් මම සෙන්සුරාදා දවසේ තමයි වීක් ඩේස් වල කරගන්න බැරි වෙච්ච දේවල් කරගන්නේ. ඒ කියන්නේ හොඳට ගෙදර රස කරන එක, කන විශේෂ කෑමක්, නැත්නම් ඩෙසර්ට් එකක් හදාගන්න එක, ඒ වගේ දේවල් කරගන්නේ සෙනසුරාදා දවසේ. ඉරිදා දවස මම තියාගන්නේ මං වෙනුවෙන්මයි. සතිය පුරාම මට මාව මග ඇරිච්ච තැන් මග ඇරගන්න ඉරිදා දවසේදී. මගේ කොණ්ඩේ ගැන බලාගන්න, සැලෝන් එකට යන්න, මං අස පොතක් කියවන්න, හවසට පොඩි නිින්දක් දාන්න, මං වෙලාව හදාගන්න මගේ ඉරිදා දවසේ. මං හිතනවා ඒකෙන් මාව රිෆ්‍රෙෂ් වෙනවා කියලා. ඒ වගේම ඊළඟට පටන් ගන්න අලුත් සතියට හොඳ එනර්ජි එකක් ලැබෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ මගේ ඉරිදා දවසක් ගෙවන විදිය ගැන. හොඳ ඇහුණාට පස්සේ පොඩ්ඩක් එළියට ගිහින් ඇවිදලා අපි කෙවින් බබාව හුරතල් කරන එක මගේ පුරුද්දක්. කොණ්ඩේට හොඳ ඔයිල් මසාජ් එකක් එහෙම දාන මට හිතුණා අපච්චි එක අපේ වත්ත බලන්න යන්න. අපි මේ ඉඩම සුද්ධ කරලා කෙසෙල් පැල 15ක් වගේ හිටවලා තිබුණේ. අපේ අරමුණ උනේ ඉඩම නිකන් වල් වැදෙන්න නොදී අමතර ආදායමක් හදාගන්න එක. දැන් සෑහෙන ප්‍රමාණයකට පැල ටික හැදිලා තියෙන්නේ. ඉතින් ඒකත් ඉරිදා දවසේ මගේ සතුට ඇති කරන්න හොඳ කාරණාවක්. මට බලන්න හම්බුණා ට්‍රිපල් ෆ්‍රොන්ටයර් කියන හොඳ ඉංග්ලිෂ් මූවි එකක්. ඇත්තටම මම හරිම ආසයි නිවාඩු දවසේ හොඳ ෆිල්ම් එකක් බලන්න. මොකද ඒකෙන් මගේ හිතට ලොකු සතුටක් ලැබෙනවා වගේම මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. ඒ වගේම මම මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරගන්න කරන්න කැමතිම දෙයක් තමයි හොඳ පොතක් කියවන එක. මේ පොත මට හරිම විශේෂයි. මොකද හස්බන්ඩ් එක මං වෙනුවෙන් අරන් තිබුණේ මේ පොතේ ඕතර් සෙමිනාර් එකකට කැම්ප් එකට ආව වෙලාවේ. ඉරිදා හවස් වරුවේ බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු කරපු මේ බුදු පිටියේ පාන තියලා අලුත් සතිය යහපත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න නම් මම අමතක කරන්නෙම නැහැ. අපි ගෙවන ජීවිත කතා ඇතුලේ අපි හැමෝම විවිධාකාර හේතු හින්දා කාර්යබහුලයි. ඒකත් එක්ක හැම වෙලේම අපිට අපිව මග ඇරෙනවා. ඒ නිසාම අපේ ජීවිත වලින් සතුට කියන සාධකය නැත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒ නිසාමයි මේ වීඩියෝ එකෙන් වීකෙන්ඩ් එකේ මගේ සතුට වගේම එනර්ජි එක රැක ගන්න කරන දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මට මේකෙන් ඔයාලට කියන්න ඕන උනේ ප්‍රොඩක්ටිව් වීකෙන්ඩ් එකක්, එනර්ජිටික් ෆ්‍රෙෂ් වීක් එකක් ගොඩනගා ගන්න මට උදව් වෙන විදිය. මං හිතනවා ඔයාලා කාට හරි ඒක වැදගත්යි කියලා. ඔයාලගේ ඉරිදා දවස ගත වෙන්නේ කොහොමද කියලාත් මට කියන්න කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් අතින් පටන් ගන්න සතියන්තය ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. හැමෝටම සතුට සැනසීම පිරුණ සුබ සතියන්තයක්.